එක මිනි කනත්තක් තියෙන මෙන්න මෙතන අන්න බලගන්න. ඉතින් පස්සෙන් આવුත් තමයි කේස් එක තියෙන්නේ. අනිත් සෝල තියෙන්නේ මෙන්න මෙතන. මේ එකේ සෙට් වෙනවා. එන්නේ. යා. එන්න මේ සෙට්. කඩු නිසා හොඳයි නේද? අද දවල් කසන හඩ क्यों हाय चाहिए පැය 10ක විතර ලොකු ගමනක් ඉවර කරලා ඔන්න වීල් එකකින් වීල් එක හන්තන් ගමට ආවා කොළඹ ඉඳලා. දැන් වෙලාව හරියටම 12ට කිට්ටු කරලා ඇති. මම පෙන්නන්න වෙලාව හරියටම 11:13යි. උදේ සම්මානින් උදේ පිටත් වුණේ මම ගෝඩියෙන් පිටත් වුණේ අත්‍තරම උදේ 6ට. ඊට පස්සේ ගියා මාරවිලට එනකොට සාමාන්‍යයෙන් 11:00ට වගේ ඇති. ඊට පස්සේ කොටුවට ඇවිල්ලා කොටුවෙන් අපිට බස් එක තිබුණේ හරියටම 3:45ට. 3:45ට බස් එක තිබ්බා හරියටම 11 වෙනකොට හන්දියෙන් ගෙදර පාරට ආවේ 11:37ට. දැන් මෙතන ඉඳලා පොඩ්ඩක් දුර යන්න ඕනේ ගෙදරට. ඉතින් මෙතන ජීෂත්වයේ තමයි හරියටම මධ්‍යම රාත්‍රිය උදා වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ මේ යක්කු ගස් නගින වෙලාව කියලා. අන්න ඒ වගේ ටයිම් වල තමයි සෙට් වෙලා තියෙන්නේ. අතනකුවත් මේ පැත්තට දවාලේ නම් පොඩ්ඩක් වැහැලා තියෙනවා නේද වතුර. ඉතින් දැන් නම් වැස්සක් නැහැ. මොකද වැස්සක් ගහන්න දෙයක්වත් නැහැ. කුඩේකුත් දිනාවේ නැහැ. තෙමෙන්න තමයි වෙන්නේ. බලමු දැන් අපිට යන්න තියෙන පාරේ සාමාන්‍යයෙන් මිනි කනත්තක් කියන්නේ මිනි 3-4ක් පළේ දාපු තැන් 2-3ක් අහු වෙනවා. මේ ටිකත් අර නැදින් තමයි ගෙදරට යන්න ගියේ. හරිද? අපි ගිහලා බලමු මොකක්ද වෙන්නේ කියලා. පේන තෙක් මහානක ගෙදරක් දොරක් කිසිම දෙයක් නැහැ. හරියටම රැහැයියන්ග හඬ විතරයි ඇහෙන්නේ. එළියක්වත් නැහැ අද මේ වෙලාවේ. මංගල මුලින්ම කිව්වා එක මිනි කනත්තක් මෙන්න මෙතන බලන්න. හරියට පේන්නේ නැති මුන්ට එකක් තියෙනවා දෙකක්. අනිත් එක තියෙන කමෙසා වෙන පොඩි බයකින් කරනවා. මම පොඩ්ඩක් දෙගින්න. ඉතින් පොඩ්ඩක් සම්මත තමයි කේස් එක තියෙන්නේ. බලන්න පිටස්සලා.
අපේ මේක කියලා අද මේක දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ ගියපු සාමාන්‍ය කුඹුර වල ගොයම් හිටවලා. මේ තියෙන්නේ අන්න ලස්සන. ඔයාලට කියන්න බැරුණ අද අපි ගියා මේ පොළොව පිටකොටුවේ පළවෙනි හරස් වීදියෙන් ගිහලා දෙවෙනි හරස් වීදියෙන් එළියට ආවා. ඒ ගිහලා ඒකට ගත්තා පොඩි LED පැනල් එකක්. මේ තියෙන්නේ මේක. මේකේ මේ අන්බොක්ස් වීඩියෝ එකක් මම දාන්නම්. ඒකත් අනිවාර්යෙන් බලන්න. මේ ඩිස්ක්‍රිප්ෂන් එකට මම ලින්ක් එක දාලා තියන්නම් මේකේ. අනිවාර්යෙන් බලන්න ඒකත්. පොඩ්ඩක් මහන්සි ගන්න නැත්තම්. ඔයාලට කිව්වා අනිත් සමහර තියෙන්නේ මෙන්න මෙතන. මේ මෙතන හරියට මතන් තමයි තියෙන්නේ. එහෙනම් රැහැයියන්ගේ සත්‍ය පාර බලාගෙන යන්න ඕනේ. මොකද මේ වෙලාවට පාරේ සර්පයෝ ඉන්නවා ගොඩක් දුරට. සර්පේ කලිස්සෙරි හම්බුනොත් ඉතින් උගන තිස්තරයක් දානවා අනිවාර්යෙන්. මෙන්න අර මම කිව්වේ සර්පයෝ ඉන්නවා කියලා. මෙන්න එකෙක් සෙට් වුණා. එන්නේ බලන්න. මම දැන් ඉන්න කටිනේ වගේ ගන්න බෑ මට. දුව දුව සාම. ලක්වම ඉන්නේ. ඌ මගහැරලා වෙන පැත්තකින් ඉන්නවා. අන්න යනවා. ඉන්නේ නෝඩ එන්නේ. ඉන්නේ පාරට. ආවමකට අපි මාරුවෙමු. ගෙදර ළඟට ආවා. ඔන්න ඇහෙනවනේ සද්දේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර බලු පැටව 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් එන්න සද්දේ. ඔන්න අහගන්න. එකෙක් ළඟටම ඇවිල්ලා. ඒ ඉන්නේ හොරන් ගෙඩියා. හොරන් ගෙඩියා. යා. Suara apa yang mungkin? Kandang mungkin dia.